ළඟ තියෙනවනේ. අද උදේ මේකේ වතුර තිබුණානේ. යම් පුංචි පොණිය අපි ගමේ යට කියමු. අපේ ගඟ හොඳටම හිඳිලා ගිහිල්ලා. පුදුම වැඩක්. එක වතුර බින්දුවක්වත් පේන්නේ නැහැ. ඒ දෝර කාලෙකදීවත් මෙහෙම එකපාරට හිඳිලා ගිහිල්ලා නැහැ. මේක අසාමාන්‍ය දෙයක්. හේතුව මොකක් වුණත් වතුර නැතුව අපිට මෙතන ඉන්න බෑ. අපි වතුර තියෙන තැනක් හොයන් යනවා. අපි කොහෙද යන්නේ තාත්තේ? උතුර තියෙනවා ලොකු වැවක්. හැබැයි එතෙන්ට ටිකක් දුරයි. අපි දැම්මම යන්න සූදානම් වෙන්න ඕනේ. අපි මෙහෙන් පිටත් වෙනවා. ගමනට ලෑස්ති වෙලා හිටියොත් හොඳයි හැමින් ගමන්. හරි මම ලෑස්ති. ඕම අවුව නිදා ගන්න එපා. ලෙඩක් හැදේ. එහෙමනම් මම ඉන්නවා. එතකොට මට හිවණයිනේ. හොඳයි ඉන්නම්. අපිට මෙහෙන් යන්න වෙනවා. මට නම් දුකයි. ඇයියනේ අපි වැව ළඟට ගියාම ඕන තරම් වතුර ලැබෙනවනේ. ඒත් මෙහි ඉන්න සත්තු එයාලට මොනවද වෙන්නේ? මේකින් තමයි එයාලත් වතුර බිව්වේ. සමහර විට අපහු ගඟට වතුර ලැබෙයි. වෙන්න පුළුවන්. ඒත් එහෙම නොවුනොත් මොකක් හරි වෙන ප්‍රශ්නයක් නම් නියම් කාලයක් ආවම ගඟවල මේ වගේ හිඳනවනේ. නෑ. මේක සිද්ධ වුණේ එක සැරේටම. මෙතන ප්‍රශ්නයක් තියෙනවා. කොහෙද යන්නේ? ගඟේ ඉහළට ගිහින් බලනවා එක සැරේ වතුර නැති උනේ කොහොමද කියලා. මේ වතුරක ගෙනියන්නේ යකාරි. නාස්ති කරන්නේ නැතුව පරිස්සමින් පාවිච්චි කරන්න. අපි දවස් දෙකකින් පිටත් වෙනවා. ඒ වෙනකොට ඔයා ආපහු එන්න. ගඟට ආපහු වතුර આવොත් අපි යන්න ඕනේ නෑනේ. එතකොට සත්තුත් බේරෙනවා. සෝබාදම් මෑණියෝ ආව රැකගනි. බය නැතුව යන්න මයි පුතේ. දීවර්ලක දැම්මට යම්. ඒක නිසා වතුර නැවතිලා දන්නේ. ගඟේ තියෙන වතුර ටික සේරම් බිව්වා නේද? ඒක වැරද්දක් නෑනේ. මම ගොඩක් පිපාසාවෙන් හිටියේ. නවත්තන්න. රණ්ඩු කළා කියලා වතුර ලැබෙන්නේ නෑනේ. කතාව ඇත්ත. ඒත් එකෙන් අපේ තිබහන් නැති වෙන්නේ නෑ. හරි මම වතුර දෙන්නම්. ඔයා හරිම කරුණාවන්තයි යකාරි. දැන් අපි මොනවද කරන්න ඕනේ? මට කියන්නේ බීවර්ලක බැම්මට තා දුරයිද? ඒකට ළඟ පාරක් තියෙනවා. හැබැයි කැලේ මැද්දේ තමයි යන්න ඕනේ. ඔයාට වතුර ඕනද පුංචි පොණිය? දැන් එපා. තව පස්සේ බොන්න පුළුවන් නේ. එපා. මේකේ තියෙන වතුර එළියට නැති. නවත්තන්න ඕක කඩුවතේ වතුර සේරම බිමට වැටේ. ආපහු ඕක මට දෙන්න. මම වතුර දෙන්නම්. අනේ පරිස්සම් වෙන්න යකාරි. ඇයි මාත් එක්ක තරහ නැද්ද? නෑ මගේ තරහක් නෑ. හැබැයි කලබල වෙලා වැඩ කරන එක නම් හොඳ නෑ. ගොඩක් ස්තුතියි. ඒක වෙන්නේ නැති මුල්වරෙන් කෙනෙක් කාට හරි ස්තුතියි කියපු පළවෙනි වතාව. මෙතන වතුර ටිකක්වත් නෑනේ. කෝ හැමෝම ටිකක් ඉක්මන් කරන්න. අපිට වැඩි වෙලාවක් නෑ. මොකද ලොකු දෙපා? ඉක්මනට. මෙන්න මෙතෙන්ට කොටක් ගන්න. අර පැත්තට තව පස් දාන්න. යන්න. පස්සේ කතා කරමු යකාරි. දැන් හදිසි. ගංගෙන්ම ඉතුරුනේ මේ වතුර ටික විතරයි. ඒක ආරක්ෂා කරගන්න ඕනේ. මම දැක්කම තුමී හරියටම හරි. හරි ලස්සනට වැඩේ කළා. හරි වතුර සේරම යනවා. අපි විනාසයි. ඔයා අපිව බේරගත්තා යකාරි. ඇත්තටම ඔයාලා නම් පුදුම දක්ෂයෝ. ඔයාලා ළඟ විතරයි වතුර ටිකක් හරි තියෙන්නේ. මම කලින් නම් හිතුවා ඔයාලා නිසා වතුර නැති උනේ කියලා. අපි කවදාවත් එහෙම කරනවද? හැමෝම ජීවත් වෙන්නේ මේ ගඟ නිසානේ. අපි මේක ආරක්ෂා කරනවා. එහෙමනම් එක සැරේ වතුර නැති උනේ කොහොමද? ඒක අපිත් දන්නේ නැහැ. මේ වතුර ටික වැඩි දවසක් තියෙන්නේ නැහැ. ගඟේ වතුර නැති වෙන කලින් එකපාරම මහ ලොකු සද්දයක් ඇහුණා. අන්න අර කඳ පැත්තෙන් ඒක ඇහුනේ. අර තියෙන්නේ අනේ අර ලොකු කන්ද. මම ඒ ගැන බලන්නම්. තාමත් වතුර නැහනේ. හොඳ වෙලාවට බීවර්ලගේ වතුර එල්ල ගත්තා. ඔයාට සද්ද වුණද පුංචි පොණියා? අය දැක්කද?
පොඩ්ඩක් හොයාගන්න කියලා එළ වතුරට බැස්සේ එකපාරටම මාව මඩේ ඒරුණා. යකාරි ආයෙත් අපිට වතුර කොහෙන් හම්බ වෙයිද කියලා හරියට කියන්න බෑනේ. ටිකක් ඉතුරු කරගන්නවට බොන්න. ඔයා මගේ පිහාට වල මඩ හේතුවේ නැත්තම් ආපහු මට පියාඹන්න වෙන්නෙම නෑ. ස්තුතියි යකාරි. ඉස්සෙල්ල ඔයා වතුර ටිකක් බොන්න. අනේ ඔක්කොම ටික ඉවරුණා නේද? මමත් ඒ බා වැඩිකමට වැඩිපුර ටිකක් බිව්වා. ඔයාට ඒක උගුරක්වත් ඉතුරු වෙන්නේ නැහැ. අපේ අපෝ යම යකාරි. වතුර නැතුව ඉස්සරහට යන එක හොඳ නෑ. මම මෙතනින් නැවතුනොත් සත්තුන්ටත් වතුර නැති වෙනවනේ. මට ඔබ ගැන ආඩම්බරයි යකාරි. මේක හොඳට අහගන්න. ගංගාව ආරම්භ වන්නේ භූමිය තුලින්. ඒ යෝධයන්ගේ පාදයන් නිසා අතුරුදහන් වෙනවා. ඒත් මට ඒක තේරුම් නෑ ශ්‍රේෂ්ඨ රාජාලියා. ඔබට පමණයි පිළිතුරු හොයාගන්න පුළුවන්. බලාපොරොත්තු නැති කරගන්න එපා යකාරි. මට ඔබ ගැන විශ්වාසයි. මේ රස්නේ නිසා ඔයාට අමාරු වෙයි. කමක් නෑ. ඉක්මනට වතුර හොයාගන්න ඕනේ. නැත්නම් ප්‍රශ්න වැඩි වෙනවා. දැක්කද? කුණුහරක්ගේ අඩි සලකුණු. මේ බලන්න. හැමතැනම තියෙනවනේ. ශ්‍රේෂ්ඨ රාජාලිය යෝධය කියලා කිව්ව මේ කුණුහරක්ට. දැන් උන් තේරුනේ. කුණුහරක් ගොඩක් ඉන්නවා. එයාලා වතුර බීලම ඇල හිඳනද? ඉතින් කොහොමද යකාරි? ඔයාට මාව මතකද? ඇයි මතක නැද්ද? ඔයා මගේ කකුල තුවාල වෙලා තියෙද්දි ඒකට බෙහෙත් කරා. කොහොමද? ඔයාලට නම් වතුර තියෙනවනේ. කැලේ වතුර නැති නිසා අපේ නායකතුමා තමයි අපිව මෙතෙන්ට ගෙනාවේ. මාත් එක්ක යන්. මං යාව අඳුන්වලා දෙන්න. පුංචි කුරා කවුද මේ එක් කරගෙන ආවේ? මේ යකාරි මගේ යාළුවෙක්. එයාට සත්තු එක්ක කතා කරන්නත් පුළුවන්. අපි මොනවද ඔයාලට කෙරෙන්න ඕනේ යකාරි? ගඟේ පහළට වෙන්න පොඩ්ඩක්වත් වතුර නෑ. හැමෝම හරිම පිපාසෙන් ඉන්නේ. එහෙනම් ඔයා ගඟෙන් වතුර ටිකක් බොන්න. අපි කැමති ඒවා බෙදා ගන්න. ශ්‍රේෂ්ඨ රාජාලියා කිව්ව ගඟ අතුරු දහන් වුණේ ඔයාලගේ යෝධ කකුල් නිසා කියලා. මොකද්ද? ඔයා කියන්නේ අපි මේ ගඟේ වතුර සීරම හොරකම් කරගත්තා කියලාද? සමාවෙන්න. මම ඔයාලට වැරද්දක් කිව්වේ නෑ. මට ඕන සිද්ධ වුණ දේ දැනගන්න. එහෙනම් මාත් එක්ක එන්නකෝ. මට තියෙනවාට පෙන්වන්න දෙයක්. මොකක් හරි කලබලයක් ඇති වුණොත් මගේ පිටට නගින්න. දැන් ඔයාම බලාගන්නකෝ. මේ වතුර ගලාගෙන යන්නේ අපි කාගෙන්වත් වතුර හොරකම් කරගත්තේ නැහැ. ශ්‍රේෂ්ඨ රාජාලියා කිව්වේ දියැල්ල ළඟදී යෝධයන්ගේ කකුල් නිසා වතුර අතුරු දහන් වෙනවා කියලා. ඒ රාජාලියා කියලා තියෙන්නේ බොරුවක්. අපි කිසිම දවසක ගඟට හානියක් කරලා නැහැ. මොකද්ද අතන වෙලා තියෙන්නේ? උර්කියරලක් අපිට පහර දුන්නා. මගේ රංචු අය බය වෙලා කලබලෙන් හැම පැත්තටම දිව්වා. මුළු රැළම එකපාරට දුවනකොට පොළව දෙදරන්න ගත්තා. ඒ වෙලාවේ කන්දේ ගල් පර්වතයක් කැඩිලා ලොකු ගලක් පහළට පෙරළුණා. ඒක වෙන්න ඕන බීවර්ලට ඇහුණ කියපු විශාල සද්දේ. බලාගෙන. හැමදේම තේරුණා. මේ ගල නිසා වතුර සේරම මෙතනින් පොළව ඇතුළට යනවා. ඒක උනේ යෝධයන්ගේ කකුල් නිසා. එතකොට ඒ කතාව ඇත්ත. අපි නිසා තමයි ගඟ හිඳිලා ගියේ. ඒක හිතලා කරපු දෙයක් නෙමෙයිනේ. වැරදීමකින් සිද්ධ වුනේ. මට පුළුවන් නම් මේ වෙච්ච වැරද්ද ආපහු හරි ගස්සනවා. ඔයාලට පුළුවන්. ඔයාලටින් නොදැන සිද්ධ වෙච්ච වැරද්ද ඔයාලගේ ශක්තියම හරි ගස්සන්න පුළුවන්. කියන්නේ ආකාරي මම ඕනම දෙයක් කරනවා. මේක තනියම කරන්න බෑ. අපිට උදව් කරන්න කොහොම හරි මේ ගල පෙරලලා දාන්න ඕනේ.
ශීක්‍යකාරී. යකාරී වැඩේ කරලා යකාරි ආපහු ඇවිත් යකාරි අපිව මට ඔයාගෙන ආඩම්බරයි පුතේ. වතුර කියලා කියන්නේ පුතේ අපිට අපේ ජීවිතේ.